අපි දැන් බලමු මේ ද්විමය සංඛ්‍යාව කොහොමද 10 පාදයට හරවන්නේ කියලා. අපි ගත්තොත් 1 1 බිංදුව බිංදුව 1 කියන මේ ද්විමය සංඛ්‍යාව කොහොමද 10 පාදයට එහෙම නැත්නම් අපි සාමාන්‍ය කතා බහ කරන සංඛ්‍යාවකට හරවන්නේ කියලා. අපි මේක පොඩක් ඈඩ් කරලා ලියාගමු. 1 1 බිංදුව බිංදුව 1 මේ සංඛ්‍යා ටික අපි ඈඩ් කරලා ලියාගෙන අපි මේක දැන් දෙකේ බලවලින් ලියාගෙන යමු. අපි දන්නවා මේ තියෙන්නේ දෙකේ බිංදුව වෙනි බලය. ඊළඟට මේක දෙකේ පළවෙනි බලය. දෙකේ පළවෙනි බලය. මේ තියෙන්නේ දෙකේ දෙවෙනි බලය. එහෙනම් ඔයගොල්ලෝ දන්නවා මේක දෙකේ තුන්වෙනි බලය. එහෙනම් මේ දෙකේ හතරවෙනි බලය. ඊට පස්සේ අපි බලමු මේවෙන් නිරූපණය කරන අගයන් මොනවද කියලා. ඕනම සංඛ්‍යාවක බිංදුව වෙනි බලය 1. එහෙනම් මෙතනින් පෙන්වන අගය 1. මෙතනින් නිරූපණය කරන අගය 1. දෙකේ පළවෙනි බලය කියන්නේ 2යි. මෙතනින් පෙන්වන්නේ 2ක්. ඊළඟට දෙකේ දෙවෙනි බලය කියන්නේ කීයද? 4යි. දෙකේ තුන්වෙනි බලය 8යි. දෙකේ හතරවෙනි බලය 16යි. මේ ටික තමයි මේවෙන් නිරූපණය කරන අගය. ඊට පස්සේ මේ බිංදුව තියෙනවනේ. මේ බිංදුව වලින් දැන් නිරූපණය කරන්න කිසිම අගයක් නැහැ කියලා. කියන්නේ 2 කියන වටිනාකමට වදාළව බිංදුව. එහෙනම් අපිට මේක වැඩක් නැහැ. මේක කියපුවා. ඒක අපිට එපා. මේකටත් බිංදුවනේ. එහෙනම් මේ අගයත් කපලා දැම්මු. ඒකත් අපිට වැඩක් වෙන්නේ නැහැ. එහෙනම් ඉතුරු උනේ 16 8 සහ 1 විතරයි. එහෙනම් අපි මේ ටික එකතු කරලා බලනවා කීයද මේ 1 1 බිංදුව බිංදුව 1 කියන දෙකේ පදේ සංඛ්‍යාවෙන් නිරූපණය වෙන අගය කීයද කියලා. ඔයගොල්ලෝ දන්නවා 16යි 8යි 1යි එකතු කරන්න ඕනේ. 25යි කියලා ලැබෙනවා. එහෙනම් මේක ඔයගොල්ලන් හොඳට ඉගෙන ගන්න ඇති කියලා මම හිතනවා. අපි YouTube channel එක subscribe කරන්න.